දානය පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමාට අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානයයි. මං ඉතින් කොයි තරම් දාන දීලා තියෙනවද? පොතෙන් බලලා දානෙ ගැන මට ඉගෙන ගන්න දෙයක් නැති තරම්. මල්ලි අර ආච්චියමලේ ගේ ඉස්සරහා වැලි පැටවු දාලා චූටි පැටවු ගොඩාක් ඉන්නවා. අනේ අපි උන්ටත් කෑම ටිකක් දාමු. තොපි මේ මොකද්ද කරන්නේ ඔතන? ආච්චි අම්මේ මෙතන බැල්ලියේ පැටවු දාලා ඉන්න නිසා අපි උන්ට කෑම ගෙනාවා. මොකද්ද? තොපිට පිස්සුද? ඔතන බත් දාන්නේ? මං උදේට වතුර ගහලා උන් එලෙව්වා. කෝ ඒ ගියේ නෑනේ. ඔය ආයිමත් ඇවිල්ලා ඉන්නේ. ඔතන බත් දාන්න එපා. මම මේ ඉන්නේ කොහොමද කියලා මුන්ටි කෙලව ගන්න. ඔතන බත් දාලා උන් යන්නේ එකක් නෑ. යනවා ළමයි. ඔන්න බත් හැලියත් අරගෙන. මගෙන් කොහොමිටි පාර කන්න නැතුව. ආවා මෙතන බත් දාන්න. නල්ල මලේ දාන්නේ. අලු කපුට දාන්න දෙන්න මගේ ගේ ඉස්සරහා. පන්සල් යද්දිවත් බෑග් එකකට බලු පැටවු ටික දාගෙන යන්න ඕනේ. මොළ වදේ නැත්තම් රැට නින්දක්වත් නෑනේ. ගානු චි මොළ වදේ. පන්සලේ ඕන තරම් කෑම බීමක් තියෙන එකේ මේ බලු නට්ටු ටික පන්සලට ගිහින් දාන්න ඕනි. මේ ගේ ඉස්සරහා තියාගෙන බෑ. ඵලයන්න. මගේ ගේ ඉස්සරහා බලු නට්ටන්ට බත් නොදා. ඵල. ආවා මෙතන මගේ ගේ ඉස්සරහා පින්දහම් කරන්න. බලු නට්ටු දෙන්නට කෑම දාන්න. අක්කේ දුවමු. දානේ කියන්නේ කොතනද මම මේක නතර කරේ? දානේ කියන්නේ